අද මං හදන්නේ ලිංගුස්. ඉතින් එලිෆන්ට් හවුස් බ්‍රෑන්ඩ් එකේ තමයි ලිංගුස් එක ගෙනාවේ. මේ විදිහට ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් දන්නවා මම මේ ඔක්කොම ප්‍රිපෙයාර් කරගෙන තමයි උයන්න පටන් ගන්නෙ. ඉතින් ඔලිව් ඔයිල් චුට්ටක් දාලා දැන් මේකට ලිංගුස් ටික ඇඩ් කරනවා. මට මේ ලිංගුස් එක ගේන්න ප්‍රධාන හේතුව උනේ කුකු පෙපේ ආන්ටිගේ වීඩියෝස් බලලා දැකලා ආස හිතුණා කාලෙකින් කෑවේ නෑනේ කියලා. ඉතින් අපි නිව්සීලන්ත හිටියත් හරි අමාරුයි හොයාගන්න සහ කාලෙකට ලිංගුස් ආවොත් තමයි අපිට ගෙනල්ලා කන්න පුළුවන්. පොඩි කාලේ ලංකාවේ ඉන්නකොට කෑවට මෙහි අපිට එහෙම හැමතිස්සෙම කන්න පුළුවන් කමක් නැහැ. ඉතින් වීඩියෝ එක දැක්කට පස්සේ මට හිතුණා අනිවාර්යෙන් මාත් හදලා බලන්න ඕනි කියලා. ඉතින් තෙල් ටිකට ලුණු ටිකක් ඊට පස්සේ කා ටිකක් කෑලි මිරිස් ටිකක් ඒ වගේම ගම්බිරිස් ටිකක් දාලා මේක හොඳට ටිකක් බැදගන්න තෙලේ බැදගන්න තමයි හදන්නේ. ඉතින් මේ මං හදන විදිහ ඉතින් ආන්ටිගේ වීඩියෝ එක දැක්කට පස්සේ මං කිව්වේ මටත් ආස හිතුණා කියලා. මං හිතුවා මේක රැට පාන් කන්න නැත්නම් බත් ටිකක් එක්ක වුණත් හරි රහට තියෙයි කියලා. ඉතින් මේ විදිහට හොඳට සාමාන්‍ය ලිංගුස් එක තැම්බෙනකොට ඒකෙනුත් තෙල් රිලීස් වෙනවානේ. ඒ හින්දා ලොකුවට තෙල් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගම්බිරිසුත් දාලා මේක ටිකක් මේ විදිහට හොඳට තෙම්පරාදු කරගන්නවා. ඉතින් මම මේකට කරදමුඟු ටිකක් ඒ වගේම කුරුඳු පොත්තක් කරාබුනෙට් ටිකක් එහෙමත් ඇඩ් කරා. ඊට පස්සේ දැන් මේක හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන මේක ටිකක් වෙලා මේ විදිහට තෙලෙන් බැදීගෙන එනකොට ඊළඟට අපි කරන්නේ මම නම් මේකට වතුර චුට්ටක් දැම්මා. මොකද මට ඕනුණා චුට්ටක් විතර හොදි ගතියට තියෙන්න. මේක වෙනමයි හොද්දක් හදන්න නැති හින්දා මේ මම ඊයේ නේල්ස් දැම්මා. ඉතින් නේල්ස් වල ගා ගන්නත් බෑනේ. උනාට මේක කොහොම හරි අද රස විඳින්න ඕනේ කියලා හිතුණා. වතුර චුට්ටක් විතර ඇඩ් කරලා මේක තව චුට්ටක් තැම්බෙන්න අරිනවා. තැම්බෙන්න ඇරලා මේ වෙද්දි හරිම සුවඳයි. ඒ අර චයිල්ඩ්හුඩ් මෙමරිස් මතක් වෙන ලෙවල් එකටම එනවා. හරිම ආසාවෙන්. ඉතින් ඉඟුරු සුදු ලුණු ටිකකුත් ඇඩ් කරනවා. මම මේ පිහියෙන්ම ඇඩ් කරා. දැන් බැනගෙන කමෙන්ට් දාන්න එපා. හැන්දක්වත් පාවිච්චි කරන්න ඕවට. එහෙම කියලා මේ මට පහසු විදිය මම එළවලු කපපු පිහිය. ඒ හින්දා මම ඒකම යූස් කරලා මෙහි ටින් වල තියෙනවා ජින්ජර් ගාලික් ගන්න. අද මම ඒ පේස්ට් එක තමයි මේකෙදි යූස් කරේ. ඒකත් ඇඩ් කරලා මේක තව ටිකක් හොඳට මේ විදිහට තෙලේ තැම්බෙන්න අරිනවා. දැන් මම මේකට එකතු කරන්න හදන්නේ රම්පේ කරපිංචා ඒ වගේම අමු මිරිස් ටිකක්. ඉතින් මම බෙල් පෙපර් ටිකකුත් කපා ගත්තා. ගෙදර බෙල් පෙපර් තිබ්බ හින්දා නමුත් ඕගොල්ලන්ට කැමති නම් මාළු මිරිස් වගේ දෙයක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් චුට්ට වෙලාවක් කරපිංචා රම්පේ වල මේ ටික බැදුනට පස්සේ ඊළඟට තමයි මම මේකට අර මම කපා ගත්ත ලුණු ඒ වගේම තක්කාලි ඒ වගේම බෙල් පෙපර් ඉතින් ඔයගොල්ලන්ට තියෙන විදිහට එකතු කරගන්න පුළුවන්. මම ටිකක් වැඩිපුර තක්කාලි ලුණු ඇඩ් කරගත්තා. මම සාමාන්‍යයෙන් ආස කෙනෙක් ටිකක් ලුණු තක්කාලි වගේ දේවල් කනකොට වැඩිපුර හැපෙන්න තියෙනවා නම් ඉතින් ඒ හින්දා ටිකක් වැඩිපුර එකතු කරගෙන දැන් මේක ටිකක් හොඳට අර සාමාන්‍ය අපි ස්ටූ එකක් හදන්නේ ඒ විදිහ තමයි. දැන් මේක හොඳට මික්ස් කරලා අඩු ගින්දරේ මේක මෙහෙම මැටි වළඳෙම හැදෙනවා. ඉතින් මැටි වළඳ ගන්න හේතුවත් වීඩියෝ එකම තමයි අනිවාර්යෙන්. ඒ වීඩියෝ එකෙත් හැදුවේ ඒ විදිහට. ඉතින් මේ විදිහට ටිකක් තැම්බෙන්න ඇරලා ඊට පස්සේ හොඳට මික්ස් කරලා ටික වෙලාවක් ලුණු ටික, තක්කාලි ටික, ඒ ඉස්ම ඒ දේවල් ටික මේකට උරා ගත්තට පස්සේ දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. හරිම රසයි. හරිම සුවඳයි මේක හදද්දි ඇත්තටම කියනවානේ. ඉතින් පාන් වගේ දෙයක්. එතකොට රොටි ඔයගොල්ලන්ට බත් එක්ක ඕන විදිහකට මේක සාමාන්‍ය යූෂුවල් සොසේජ් එක වගේ නෙවෙයි ටිකක් වෙනස්. සොසේජස් තෙල් දාලා කනවා වගේ නෙවෙයි. try කරලා බලන්න ඔයගොල්ලොත් කැමති වෙයි. ඉතින් මම මේ අද හදපු දේ ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුණා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. page එකත් follow කරලා තියාගන්න. ගිහින් එන්න.